masculine man කියලා කියන්නේ. ඒ කියන්නේ හොඳ පුරුෂ ශක්තියක් තියෙන විරිමියෙක් කියලා කියන්නේ. අංග පොම්බගෙන සද්දට කතා කරලා තඩින් බිඩින් ගාලා ඇවිදින එකෙකුට නෙවෙයි යකුනේ. වරද්ද ගන්න එපා. මම දැකලා තියෙන සමාජයේ මම ඇවිල්ලා තියෙන සමාජයේ මම ගැවසිලා තියෙන මිනිස්සුයි ගේ අතර වෙනසයි මට මේ ශ්‍රී ලංකාවේ දැනෙන දකින්න තියෙන වෙනසයි පැහැදිලි කරලා දෙන්න. විශේෂයෙන් තරුණ ගොල්ලන්ට මේක ජීවිතේට පාඩමක් වෙයි. masculine කියලා කියන්නේ පුරුෂ ශක්තිය කියලා කියන්නේ කෑ ගහගෙන සද්ද දාගෙන හොල්ලාගෙන රඟාගෙන ඉන්න එකට නෙවෙයි. right? සාමාන්‍යයෙන් අපි වැඩි සද්ද දාන්නේ වැඩි පිම්බීම පෙන්වන්න යන්නේ වැඩි අතපය පෙන්වන්න යන්නේ අපේ තියෙන ඉන්සිකියුරිටි එකට. මොකද මම දකින දේ තමයි කවුරු හෝ කෙනෙක් මසල් පෙන්නගෙන කෑ ගහගෙන සද්ද දාගෙන වාහනවල බීප්ස් ගහගෙන right යන කෙනෙක් ඉන්නවා නම් එයාගේ ඒ වාට දකින්න පුළුවන් වෙන්නේ එයාගේ දුර්වලකම. මොකද එයාට ඒ දුර්වලකම එයාගේ ඇඟ ඇතුලේ තියෙන ඒ self confidence එක නැති හින්දා එයා ලෝකෙට පෙන්වන්න හදන්නේ සම්පූර්ණ වෙනස් ප්‍රතිරූපයක්. ඉතින් මං කියලා දෙන්නම් අලුත් කොල්ලෙක්ට අලුත් පිරිමි කොල්ලෙක්ට Tamanට නියම පිරිමියෙක් වෙන්න ඕන නම් නියම පිරිමි ශක්තිය තියෙන පිරිමියෙක් වෙන්න ඕන නම් පළවෙනි දේ තමයි තමන් control කරගන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ self control. තමන්ට self confidence එකක් තියෙනවා වගේම තමන්ට self control කියන එක කරගන්න පුළුවන් නම් අන්න එතන තමයි නියම පිරිමිකම නියම පිරිමි ශක්තිය කියන එක වාගේ develop වෙන්නේ. විශේෂයෙන් අවුරුදු 18 19 කොල්ලෝ වැඩෙනකොට අවුරුදු 30 වෙනකොට ඔය තමන්ට self control කියන එක හදාගත්තා නම් self confidence වලට වැඩිය self control කියන discipline එක තමන්ගේ ඇතුළ තමන්ට control කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි නියම පිරිමිකම. විශේෂයෙන් කෙල්ලෝ කැමති ගැහණු කැමති self confidence එකකට වඩා self control එකක් තියෙන පිරිමියෙක්ට. මොකද එතකොට ඒ ගෑණි දන්නවා ඕනෙම ප්‍රශ්නයකදී ඒ පිරිමියා කෙල්ල දැඟලුවත් කෙල්ල රැඟුවත් කෙල්ල උඩ පැන්නත් එයාගේ self control එක එයා විනාශ කරගන්න යන්නේ නැහැ. එයා ඒකකින් ඔබ්බට යන්නේ නැහැ. එතකොට ඒ ගෑණිට ඒ කෙල්ලට ඒ පිරිමියා ගාව ඒ කොල්ලා ගාව හරි safe feeling එකක් ඇති වෙනවා. හරි ආරක්ෂාකාරී හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ වගේ පිරිමියෙක් ගාව ගෑනු පොර කනවා රැඳෙන්න. ඒ වගේ පිරිමියෙක්ට ගෑනු පිටිපස්සේ දුමන්ට ඕනේ නැහැ. ගෑනු ඕනේ තරම් යා වගේ කෙනෙක්ට ඇට්‍රැක්ට් වෙනවා. ඒ වගේම හරි ගෑණියෙක් එයා ගාවට ආපු මොහොතට යත් එක්ක අවුරුදු 50 60 100 රැඳෙනවා. ඒ විශේෂයෙන් මම දැන් මේ කියන්නේ ඉච්චි කොල්ලන්ට ඔයාලගේ පිරිමිකම පෙන්වන්නට ඔයා ඇග්‍රෙසිව් වෙන්න ඕනේ නැහැ. ඔයා කෑ ගහන්න ඕනේ නැහැ. ඔයාට රොත්තක් පිටින් ගිහිල්ලා ඔයාට රංගන්න ඕනේ නැහැ. right? ඔයාගේ මසල් පෙන්වන්නට ඕනේ. ඔයා පෙන්වන්න ඕන එකම දේ තමයි ඔයාගේ නිශ්ශබ්දතාවය, ඔයාගේ calmness එක. ඕනෑම stress situation එකකදී, ඕනෑම pressure situation එකකදී අද කොල්ලන්ට නැත්තේ ඒ pressure එක handle කරගන්නේ කොහොමද කියන self control එකයි. ඔය self confidence වලට වඩා නැහැ. what is self control එකක් නැත්නම්. so lastly කියන්න තියෙන්නේ ඔයාට සුපිරි පිරිමි කොල්ලෙක් වෙන්න ඕන නම් ඔය self control කියන එක හදාගන්න.